ලෝකෝත්තර සම්මාදිට්ඨිය. නිවන් මගේ ආරම්භය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඇසූ බණ අනුව කටයුතු කරන ගමන්ම සිහිනුවණින් කල්පනා කොට සත්‍ය අවබෝධ කර ගැනීම ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ඵලයයි. චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානයට පත්වීම දුක කියා දෙයක් එනම් දුක්ඛ ආර්ය සත්‍යයක් පවතින බව පිළිගැනීම හා එය පිළිසිඳ දැකීමට කටයුතු කිරීම දුකට හේතුව තෘෂ්ණාව එනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් ඇති බව දැන ගැනීම හා එය ප්‍රහාණය කිරීමට කටයුතු කිරීම තෘෂ්ණාව නැති කිරීම එනම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය මගින් දුක නැති කිරීමට හැකි බව දැන ගැනීම හා එය සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීම දුක නැති කිරීමේ මාර්ගය නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැන ගැනීම හා එම මාර්ගයේ ගමන් කිරීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන ඵලයන්ට පත්වීමට පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්ද දුක් වශයෙන්ද අනාත්ම වශයෙන්ද විදර්ශනා කළ යුතු බව සංයුත්ත නිකායේ සීල සූත්‍රයේ සඳහන් වී ඇත. මෝහින් යුක්තව සිතක් හට ගැනීම බුද්ධ දර්ශනයේදී දුක හට ගැනීම ලෙස හඳුනාගයි. එනම් පංච උපාදානස්කන්ධයන් හට ගැනීම තවත් නමකින් කිව්වොත් කෙලෙස් සිත් හට ගැනීම දුක හට ගැනීමකි. අපි ගසක් දිහා බලනවා යයි සිතමු. ගසේ ඡායාව ඇවිත් මසසේ පතිත වේ. එනම් කණ්ණාඩියේ ඉදිරියෙන් ඇති වස්තුන්හි ඡායාව කණ්ණාඩියේ පතිත වන වාසේ. එවිට ඇසේ හට ගන්නා සිත එනම් චක්කු විඥානය හටගයි. මෙය පෙනීම හට ගැනීම ලෙස හඳුන්වයි. එනම් බුද්ධ දර්ශනයට අනුව ඇස හටගත්තා යයි කියයි. පෙනීම හට ගැනීම සිදුවීමට පහත හේතුන් උපකාරී වී ඇත. ආලෝකය, සතරමා ධාතුන්ගෙන් සෑදුන රූපයේ ප්‍රතිබිම්බය, චක්කු ප්‍රසාදය එනම් කළු ඉන්ද්‍රියාව, චක්කු විඥානය එනම් රූපය හා ප්‍රසාදය නිසා මසසේ හටගන්නා සිත. අපගේ මෝහය නිසා ස්පර්ශය හේතු කරගෙන මෙම පෙනෙන රූපේ ඡායාව කුමක්ද කියා බැලීමට මනෝවිඤ්ඤාණයේ කාර්යභාරය එනම් විඳීම හඳුනා ගැනීම හා සිතීම හා දැන ගැනීම ලෙස පෙර මතකයේ අවදි කරයි. එවිට ගසක් ලෙස මතකයට එයි. මෙම හඳුනා ගැනීම පංච උපාදානස්කන්ධයේ හට ගැනීම උදය නැත්තම් දුක හට ගැනීම ලෙස හඳුන්වයි. මේ සියලු සිද්ධ අත්පුඩියක් ගසනා විට ශබ්දයක් හටගෙන එසනින්ම නැති වී යන්නේ යම්සේද එසේ ඊතා වේගයෙන් හටගෙන එතනම නිරුද්ධ වී යයි. එක වස්තුවක් හඳුනා ගැනීම සඳහා එක ළඟ සිත් ඊතා විශාල ගණනක් හටගෙන නිරුද්ධ වී යයි. ඉන්පසු ගොඩනැගිල්ලක් දෙස බලනා විට පෙර ගස පිළිබඳව හටගත් හිත ඉති නැතිව නිරුද්ධ වී ගොස් ඇත. මන්ද S2 දැන් ඇරී ඇත්තේ ගොඩනැගිල්ල දෙසට නිසාවෙනි. එනම් ගස පිළිබඳ සිත හට ගැනීමට ඉවහල් වූ හේතුන්ගෙන් එක හේතුවක් වූ ගසේ ඡායාව දැන් මසසට නොවැටෙන නිසාය. මෙම ගස පිළිබඳව පහළ වූ සිත නැති වී යාම පංච උපාදානස්කන්ධයේ වැය නැත්තම් නැති වී යාම ලෙස හඳුන්වයි. දැන් මසසට වැටෙන්නේ ගොඩනැගිල්ලේ ඡායාවයි. එය පදනම් කරගෙන පෙර නොතිබීම ඇසේ හටගන්නා සිත හටගනී. ඉන්පසු අපේ මෝහය එනම් අවිද්‍යාව නිසා එය ගොඩනැගිල්ලක් ලෙස හඳුනාගයි. මෙම හඳුනා ගැනීම පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නැත්නම් දුක හට ගැනීම ලෙස හඳුන්වයි. හේතු ඇති කල පෙර නොතිබීම කෙලෙස් සිතේ හට ගැනීම සිදුවන අතර ඒ හේතු නැති වූ තැන කෙලෙස් සිතද ඉතුරු නැති වී යයි. මෙම ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධයේ යන ධර්මයේ ලක්ෂණය ලෙස හඳුන්වයි. අනිච්ච ලක්ෂණය කියන්නේ යටයි. ඉහත ක්‍රියාවලියට භාජනය වන පංච උපාදානස්කන්ධ ධර්මය එනම් කෙලෙස් සිත අනිච්ච ලෙස හඳුන්වයි. යමක් අනිච්චද නිතර නිතර වෙනස් වෙමින් පවතීද එය දුකකි. එම නිසා පංච උපාදානස්කන්ධය දුකකි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුළු නම් මෙය මාගේය මම වෙමි මේ මාගේ ආත්මයයි කියාගත නොහැක. එසේ ගත නොහැකි නිසා පංච උපාදානස්කන්ධය අනාත්මය. මෙසේ සෑම මොහොතකම යෝනිසෝමනසිකාරය කිරීම මගින් අපට ලෝකෝත්තර සම්මාදිට්ඨිය
ඇති කර ගැනීමට හැක. තෙරුවන් සරණයි.